ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක MLS ඩිග්‍රී එකට අවශ්‍ය ඉසඩ්ඩගේ සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ දරුවෙක් නම් ඔබට පුළුවන් MLT කෙනෙක් මෙඩිකල් ලැබොරටරි ටෙක්නීෂියන් කෙනෙක් නැෂනල් ඩිප්ලෝමා ඉන් මෙඩිකල් ලැබොරටරි සයන්සස් කියන පාඨමාලාව මෙම ආයතනය තුලින් හදාරන්න. ඔබට පුළුවන් විවිධ ක්ෂේත්‍ර සඳහා යොමු වෙන්න හීමටොලොජි, මයික්‍රෝබයොලොජි වගේ මෙඩිකල් රිසර්චර් කෙනෙක් වෙන්න, තියෙනවා නම් සයන්ටිස්ට් කෙනෙක්, විද්‍යාඥයෙක් බවට පත් වෙන්න. සුබ දවසක් හැමෝටම. අද වීඩියෝ එකේදී කතා කරන්නේ MLT කෙනෙක් මෙඩිකල් ලැබොරටරි ටෙක්නීෂියන් කෙනෙක් වෙන ආකාරය පිළිබඳව. ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක MLS ඩිග්‍රී එකට අවශ්‍ය ඉසඩ්ඩගේ සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ දරුවෙක් නම් ඔබට පුළුවන් මේ ක්‍රම අනුගමනය කරලා අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම පිළිගත් MLT කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් අද වීඩියෝ එකේදී කතා කරනවා MLT කෙනෙක්ට කරන්න තියෙන රැකියා අවස්ථා මොනවද? ඒ වගේම MLT කෙනෙක් වෙන්න ඔබට අවශ්‍ය වෙන සුදුසුකම් මොනවද? ඒ වගේම තමයි ඒ සඳහා ඔබ තෝරාගත යුතු අපේ රටේ පිළිගත් ආයතනයක් සම්බන්ධ. පිළිගත් NVQ level 6 Higher National Diploma in Medical Laboratory Sciences පාඨමාලාවක් හැදෑරීම සඳහා ඔබට අවශ්‍ය වන අධ්‍යාපනික සුදුසුකම් වෙන්නේ සිංහල, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව යන විෂයන් ඇතුළුව C සාමාර්ථ 6ක් සහිත සම්මාන 6ක් සහිතව දෙවරකට නොවැඩි වාර ගණනකින් සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වී තියෙන්න ඕන. ඒ වගේම ඔබ උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරාවෙන් සමත් වී තියෙනවා. එහිදී විද්‍යා විෂය ධාරාව කොටස් දෙකක් වශයෙන් තියෙනවා. ෆිසිකල් සයන්ස් ගත්තොත් කම්බයින් මැත්ස් or හයර් මැත්ස්, ෆිසික්ස් කෙමිස්ට්‍රිද, ඒ වගේම බයොලොජිකල් සයන්ස් ගත්තොත් බයොලොජි, කෙමිස්ට්‍රි, ෆිසික්ස් or ඇග්‍රි සයන්ස් යන විෂයන් වලින් ඔබ උසස් පෙළ විභාගයේ සමත් වී තියෙනවා. ඒ වගේම තමයි මේ MLS පාඨමාලාව හැදෑරීම සඳහා රසායන විද්‍යාව යන විෂයට C සාමාර්ථයක් තිබීම අනිවාර්ය වෙනවා. ඉතින් මේ කියන මූලික අධ්‍යාපනික සුදුසුකම් තියෙනවා නම් ඔබට පුළුවන් MLS ඩිප්ලෝමා එකක් ආරම්භ කරන්න. ඉතින් මේ වෙද්දී විවිධ ආයතන වලින් MLS පාඨමාලා පවත්වන. ඉතින් ඔබ මෙවැනි පාඨමාලාවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. එම ආයතනයේ මගින් ලබා දෙන සහතික පත්‍රය NVQ සර්ටිෆිකේට් එකක් දෙන වගේ, ඒ වගේ මේ TVC රෙජිස්ට්‍රේෂන් එක තියෙනවද? ඒ කියන්නේ තෘතීය හා වෘත්තීය පුහුණු අධිකාරියේ රෙජිස්ටර් වෙලා තියෙනවද? ඒ වගේම තමයි සිලෝන් මෙඩිකල් කවුන්සිල් එකේ ලියාපදිංචි තියෙනවද කියන එකත් බලන්න ඕන. අපේ රටේ විතරක් නෙවෙයි විදේශ රටවල පවා පිළිගත් සහතිකපත් නිකුත් කරන ආයතනයක් තමයි අම්රාක් ඉන්ස්ටිටියුට් එක. ඉතින් ඔබට පුළුවන් Higher National Diploma in Medical Laboratory Sciences කියන පාඨමාලාව මෙම ආයතනය තුලින් හදාරන්න. එමගින් ඔබට NVQ level 5 හෝ 6 යන සර්ටිෆිකේට් ලබා ගන්න හැකියාව තියෙනවා. මෙම ආයතනයේ ඩර්ඩන්ස් හොස්පිටල් එකට අනුබද්ධව තියෙන නිසා ඒට අවශ්‍ය ක්ලිනිකල් පුහුණුව මේ ඩර්ඩන්ස් හොස්පිටල් එක මගින් ඔබට ලබා දෙනවා. මේ පූර්ණකාලීන පාඨමාලාවක් වන අතර වසර 2ක් පමණ කාලයක් පැවතෙන සෙමිස්ටර් වයිස් තමයි ඉගෙනීම් කටයුතු කරන්නේ. තියරි, ක්ලිනිකල්, ප්‍රැක්ටිකල් යන කොටස් තුනම ඔබට ආවරණය වන පරිදි ඉගෙනීම් කටයුතු සිදු කරනවා. ඉතින් එහිදී ක්ලිනිකල් සඳහා සායනික පුහුණුව සඳහා ඔබව ඩර්ඩන්ස් හොස්පිටල් එකට යොමු කරනවා. ඉතින් ඔබට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන දුරකථන අංක වලට කතා කරලා පෝස්ට් ෆී එක, ඒ වගේම රෙජිස්ට්‍රේෂන් ෆී එක මේ සම්බන්ධව තියෙන අනිකුත් තොරතුරු දැනගන්න හැකියාව තියෙනවා. ගොඩක් දරුවන්ට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි මෙවැනි පාඨමාලාවක් සම්පූර්ණ කරාට පස්සේ ඔබ අනිවාර්යෙන් MLT කෙනෙක් ලෙස සේවය කරන්න ඕනද කියලා. නැහැ, ඔබට පුළුවන් විවිධ ක්ෂේත්‍ර සඳහා යොමු වෙන්න. හීමටොලොජි, මයික්‍රෝබයොලොජි, ඒ වගේම මෙඩිකල් රිසර්චර් කෙනෙක් වෙන්න. ඔබට අවශ්‍යතාවය තියෙනවා නම් සයන්ටිස්ට් කෙනෙක්, විද්‍යාඥයෙක් බවට පත් වෙන්න. ඒ වගේම ඔබ ටෙක්නීෂියන් කෙනෙක් වෙන මේ විවිධ පැතිකඩයන් ඔස්සේ ඔබට පුළුවන් ඔබේ ඉදිරි අනාගතය සකසා ගන්න. ඒ වගේම ඔබ කැමති වෙනවා නම් ඇකඩමික් ෆීල්ඩ් එකට සම්බන්ධ වෙන ඩෙමොන්ස්ට්‍රේටර් කෙනෙක්, ලෙක්චරර් කෙනෙක් මේ වගේ ෆීල්ඩ් සඳහා යොමු වෙන්න හැකියාව තියෙනවා. අද වීඩියෝ එකේදී කතා කරේ MLT කෙනෙක් වෙන්න අවශ්‍ය වෙන මූලික අධ්‍යාපන සුදුසුකම් සහ එවැනි ආයතනයක් ඔබ තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ ඔබට එවැනි පාඨමාලාවක් හැදෑරීමට අපේ රටේ තියෙන පිළිගත් ආයතනයක් සම්බන්ධ. මේ සඳහා ඔබට අවශ්‍ය වැඩිදුර තොරතුරු දැන ගැනීමක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.